ඉතින් අද අපි හදන්න යන්නේ ඔන්න තවත් රසව රස කෑමක්. ඉතින් සාමාන්‍යයෙන් අපි පරිප්පු එක එක විදියට කනවනේ. ඉතින් මේ විදියට හදලා බලන්නකෝ. මේක අපේ අම්මා හදන රස රෙසිපි එකක්. කොහොමද මේ විදියට හදපුවම රස කියලා? ඉස්සෙල්ලම් පරිප්පු ටික සෝදන්න නැතුව මෙන්න මේ විදියට හොඳට කබලේ බැද ගන්න ඕනි. මෙන්න මේ වගේ ගානට පාටට එන්න. ඒ ටික අපි මේ විදියට ඇතිලියකට දාගෙන ඒ ටික හොඳට සෝද ගන්න ඕනි. ඉතින් මෙන්න මේ විදියට පරිප්පු ටික සෝදලා අයින් කර ගන්න ඕනි. ඉතින් මේකෙදි පරිප්පු අපි ඉස්සෙල්ලම සෝදගෙන ඉන්නේ නැහැ. මොකද නැත්තම් පෙඟුනට පස්සේ අපිට බැද ගන්න බෑනේ. ඒකින්ද ඊට පස්සේ අපි මෙන්න මේ විදියට පරිප්පු ටික හොඳට සෝදලා අරගෙන ඇතිලියකට දාලා ඒකට එකතු කර ගන්නවා. බීලුණු වලට රතු ලුණු එකතු කර ගන්නත් පුළුවන්. අමු මිරිස්, රම්පේ කරපිංචා, කුරුඳු පොතු. ඊට පස්සේ මේ විදියට අපි මිරිස් ටිකක් එකතු කර ගන්නවා. බැදපු තුන පහ කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ඒ වගේම බැදපු උළුහල් ඇට ටිකක් එකතු කර ගන්නවා. ඉතින් ඔයාලගේ රස අනුව මේකට එකතු කර ගන්න පුළුවන් 3-5 හැම. ඊට පස්සේ අපි ලුණු කුඩු ටිකකුත් එකතු කරලා මෙන්න මේ විදියට වතුර ටිකක් දාලා මේක පොඩ්ඩක් අත ගාලා අපි පරිප්පු එක ලිපේ තියා ගන්නවා. ඉතින් මේ විදියට හදන පරිප්පු එක ගොඩක්ම රසයි. ඒ වගේම තමයි මේ පරිප්පු ටික අපි කබලේ බැද ගන්නකොට පරිස්සමට බැද ගන්න ඕනේ. නැත්නම් එකවරම කළු වෙලා යනවා. අපිට ඕනි විදියට රසට මේක එන්නේ නැහැ. ඉතින් අපි අර පරිප්පු ටික බැදගත්තාම පොඩ්ඩක් එකක් හපලා බලන්න පුළුවන්. එතකොට හොඳට බැදිලාද කියලා ටකස් ගාලා කැඩිලා යනවා නම් හරි. ඒකට අපි තව එකතු කරගන්නවා උම්බලකඩ. උම්බලකඩ ටිකත් අපි තලලා නෙමෙයි ගන්නෙ. මෙන්න මේ විදියට හීනියට ලියලා තමයි අපි ගන්නෙ. ඒ ටිකත් ඔන්න අපි එකතු කරගන්නවා. ඊට පස්සේ මේක ටිකක් මිශ්‍ර කරලා අපි වහලා තියා ගන්නවා. ඉතින් උම්බලකඩ එකතු කරන එක අත්‍යවශ්‍ය නැහැ. කවුරු හරි වෙජිටේරියන් කෙනෙක් ඉන්නවා නම්, නිර්මාංශ කෙනෙක් ඉන්නවා නම් මේක එකතු කරන්න නැතුව ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ටික වෙලාවක් යනකොට මේක තැම්බිලා තියෙන්නේ දැන්. හැබැයි මේකෙදි අර පරිප්පු දිය වෙන්නේ නැහැ. මොකද අපි මේක බැදලානේ අරගෙන තියෙන්නේ. ඉතින් අපි මුං පියල් ගන්න යන්නේ ඒ විදිහට තමයි මේක තියෙන්නේ තැම්බුනහම. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට කිරි ටිකක් එකතු කර ගන්නවා. ඉතින් කිරි ගොඩාක් අපි දාගන්නේ නැහැ. මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් වැහෙන නොවැහෙන ගානට මිටි කිරි, දිය කිරි එකතු කරලා ගත්ත උකු කිරි ටිකක් අපි දාගන්නවා. ඊට පස්සේ මේ කිරෙන්ම මේක ඊට පස්සේ තැම්බෙන්න තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඔයාලට ලුණු මදි කියලා හිතනවා නම් ලුණු ටිකක් එහෙම එකතු කරගන්න පුළුවන්. ඔන්න ඒ විදිහට අපි එකතු කරලා මේක හොඳට ආපහු මිශ්‍ර කරලා ආයෙම වහලා තියලා තියෙනවා ටික වෙලාවක්. ඉතින් එහෙම වහලා තියලා ආපහු ඇරලා බලද්දි ඔන්න ওই විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක හිඳිලා පරිප්පු ටික දිය වෙන්නේ නැහැ හැබැයි. ලස්සනට තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට පොඩ්ඩක් විතර තෙත ගතිය දෙද්දි අපි ලිපෙන් බා ගන්නවා. මොකද මේක මැටි හට්ටියන්නේ. නැත්තම් හොදි ගතිය සම්පූර්ණයෙන්ම හිඳිලා යන නිසා. ඊට පස්සේ අපි මේක ලිපෙන් බාලා ඊළඟට ඕනි කලමනා ටික එකතු කරගන්න යන්නේ. ඉතින් මේ විදිහටම ඔයාලට තෙල් දාන්නේ නැතුවත් කන්න පුළුවන්. අපි මෙන්න මේ විදිහට තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට එකතු කරගන්නවා අබ ටිකක්. අබයි මේකට අපි එකතු කරගන්නේ සුදු ලුණු දික් අතට හීනියට කපලා ඒ ටික හොඳට ටෙම්පරාදු කරගන්නවා. පොඩ්ඩක් දුඹුරු පාට වෙනකන් හොඳට සුවඳ එනකන් මේක ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ අන්තිමේටම රතු මිරිස් කරලක් එහෙම නැත්නම් වේලිච්ච මිරිස් කරල් දෙක තුනක් කඩලා ඔන්න ඔය විදිහට එකතු කරගෙන අපි මේක දාගන්නවා අර පරිප්පු එකට. ඉතින් පරිප්පු එකට රස්නේ පිටම මේක දාගෙන හොඳට මිශ්‍ර කරගත්තම මාරම රසක් වගේම සුවඳක් එකතු වෙන්නේ. ඉතින් මේ විදිහට මේ පරිප්පු එක අනිවාර්යයෙන්ම ඔයාලා හදලා කාලා බලන්න. ගොඩක්ම රසයි. ඉතින් මේකත් එක්ක විතරක් බත් ටිකක් කන්න පුළුවන්. ඒ වගේම තමයි පරිප්පු කියන්නේ ඉතින් අපේ හැම ගෙදරකම වගේ තියෙන දෙයක් නේ. ඉතින් බොහොම පහසුවෙන් මේක චුට්ටක් වෙනස් විදිහකට හදා ගන්න පුළුවන් හැමදාම කන දෙයට වඩා. ඉතින් ඔන්න ඔය වගේ ලස්සනට මේ පරිප්පු එක හදාගෙන රස බලන්නකෝ. ඉතින් මේ විදිහට හදන අයත් ඇති, තවත් මීට වඩා වෙනස් විදිහට හදන අයත් ඇති. අනිවාර්යෙන් එයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද ඔයගොල්ලෝ මේක හදන්නේ කියලා. එහෙනම් පරිප්පු ඩිංගක් එක්ක බත් කටක් කාලා වෙන්නම්කෝ.